ලෝකයේ ඕනම කාරක මොඩිෆයි කරන්න පුළුවන්. හැබැයි එක වාහනයක් තියෙනවා ඒක මොඩිෆයි කරාම ඒක වාහනයක් නෙමෙයි. ඒක මොන්ස්ටර් එකක්. මේක නම කිව්වම ඕනම GH කෙනෙක්ගේ ඉතින් මයිල් කෙලින් වෙනවා. මේ තමයි Toyota Supra Mark 4. ඉතින් සිලෝන් GH අද අපි බලන්න යන්නේ ඇයි දශක 3කටත් පස්සේ මේ Supra එක ලෝකයේ මිල අධිකම සහ ජනප්‍රියම ජපන් වාහන ලයිස්තුවට ගිහිල්ලා තියෙන්නේ කියලා. ලෑස්ති වෙන්න අද වීඩියෝ එක ටිකක් fast and furious වෙයි. Supra Mark 4 එක මේ තරම් ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව එහි 2JZ GTE එන්ජිම 3.0 ලීටර් inline 6 cylinder එකවරට ස්පීඩ් අධිවීම සහ twin turbochargers තිබීමයි. මේ එන්ජින් එකේ බ්ලොක් එක නිපදවා ඇත්තේ cast iron වලින්. ඒ නිසා මේට අධික පීඩනයට ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. ජපානයේ ඒ කාලේ තිබුණු නිසා කර්මාන්ත ශාලාවල නිකුත් කරන විට අශ්වබල 276ක් ලෙස සඳහන් වුණා. ඇත්තටම විශේෂයෙන් මේ 320ක් අශ්වබල තිබෙනවා. බිංදුවේ ඉඳන් 100ට යන්න තප්පර 4.6ත් 5.0 අතර කාලයකින් යන්න පුළුවන්. මේ එන්ජිමේ ඇති විශේෂත්වය තමයි එන්ජිමේ ඇතුළත කොටස් වෙනස්ම නොකර අශ්වබල 700ත් 800ත් දක්වා වැඩි කරන්න පුළුවන්. සමහර අය මෙයට අශ්වබල 1000ත් 1500ත් දක්වා වැඩි කර ඩ්‍රැග් ලෙස සඳහා තබා ගන්න. ස්ටොක් ටොප් ස්පීඩ් එක සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 250ක් ඒ කියන්නේ පැයට සැතපුම් 155කට සීමා කර ඇත. අන්ලොක් ස්පීඩ් එක එම සීමාවට ඉවත කළ පසු සාමාන්‍ය Supra එකකට පැයට කිලෝමීටර් 285කට වැඩි වේගයකින් ගමන් කළ හැකි. මොඩිෆයිඩ් ටොප් Supra එකට පැයට කිලෝමීටර් 320ත් 350ත් අතර සීමාව පසු කරන්න පුළුවන්. මෙහි එන G-Track 6-speed manual V116-161 ගියර් පෙට්ටිය ලෝකයේ ඇති ශක්තිමත්ම manual ගියර් පෙට්ටිය වෙනවා. ඉතින් අද අපි කතා කරේ ජපන් කාර්වල JDM කාර් Supra Mark 4 ගැන රිවිව් එක. ඉතින් අපේ channel එකට අලුත් නම් subscribe කරන්න. වීඩියෝ එකට කැමති